ගරු සභානායකතුමා එදා මෙතන බටලන්ද ගැන ඉතාමත් සංවේදී කතාවක් කරා. හැබැයි නම් 4-5ක් විතරයි කිව්වේ. JVP එකේ තුවක්කුවෙන් එහෙම නැත්නම් කඩුවෙන් කැත්තෙන් පිහියෙන් ඝාතනය වෙච්ච නම් 1300ක් මම මේ වෙලේ සභාගත කරනවා. ඔබතුමාට හරි දුකයි ඔහොම පඩක් ඉන්න. මම මේකෙන් නම් 5ක් ගැන විතරක් විස්තර කියන්න නිශ්ශබ්දව අහගෙන ඉන්න. LTT එකටත් කලින් ළමා සොල්දාදුවන්ව ඇති කියලා ජනතා විමුක්ති පෙරමුණ. ඒකට හොඳම උදාහරණය තමයි කන්තලේ බෝනික්කි. අවුරුදු 13යි ඒ දරුවා ලව්වා අවුරුදු 70ක එක්සත් ජාතික පක්ෂයේ කාන්තාවක් ඝාතනය කෙරෙව්වා. ඊළඟට දෙවෙනියා අද ඔබතුමාට ගුරු වෘත්තීය සමිතිය ගැන කතා කරන්න හරි ගුරු සේවයේ අසහාය වෘත්තීය නායකයෙක් හිටිය කොමියුනිස්ට් පක්ෂයේ ජෝර්ජ් රත්නායක මැතිතුමා. එතුමාව ඝාතනය කළේ දරුවෙක් ලව්වා. ඒ වගේ ගාල්ලේ බැංකු ධර්මයේ එතුමාගේ බිරිඳ ගර්භණී මාතාවක් ගිහිල්ලා බඩ කපලා දරුවා අරන් ස්ටූල් එක උඩ තිබ්බේ ඒ ධර්මයේ එක්සත් ජාතික පාක්ෂිකයෙක් වීම නිසා. ඒ වගේම ලග්ගල පල්ලේගම මහාවිද්‍යාලයේ විදුහල්පති රම්බන්න මහත්තයාව ගේට්ටු කනුවට තියලා ඝාතනය කරේ එදාට කලින් දවසේ දරුවන්ව පාරට දුන්නේ නැහැයි කියලා. ඒ වගේම තමයි සාගරිකා ගෝමස්ව නිරුවත් කරලා බෙරළේ ඝාතනය කරලා දැන් මේ ප්‍රේමවතී මනම්පේරිය වගේම ඔගොල්ලන්ගේ කණ්ඩායම කියන එක මම කියනවා. මම අහනවා කතානායකතුමාගෙන් මේවට ඇඬෙන්නේ නැද්ද කියලා. ඒ නිසා මම ඒ නම් 1300 සභාගත කරන අතරෙම අද වෙනකොටත් ඒ පවුල් වල ජීවත් වෙලා ඉන්න 920කගේ සමාජිකයන්ගේ විස්තර මම මේකට සභාගත කරනවා. ඒ හැමෝටම නමක් ගමක් ආත්මයක් තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. www.headlinenews.lk පළමුවෙන් ඉදිරියෙන්